මාසෙන් මාසෙට කාලසටහන එවුවා. කාලසටහනට අනුව තමයි මම මේ වැඩ ටික කරගෙන ගියේ. පිළිවෙලටම වැඩ කරගෙන ගියා. දවස් 2 3 මග අරින්න ඕනේ කාලෙ මග ඇරලා බෙහෙත් ටික ගහලා වෙලා මේ ඇත්තටම හොඳයි. මේ රොබින් කියන බෙහෙත් එක ඇත්තටම සාර්ථකයි. මගේ නම ජේ.එස්.එම්. උදේනි අනුසා. මම මේ කන්ද බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකෙටිය කොට්ටාසේ ජූනි මුල පටන්ගෙන අක්කරයක ප්‍රමාණයක් අපි බීජ 500ක් ගත්තේ කිලෝ 500ක් ගත්තේ. ඒ අරගෙන තවන් දැම්මා. තවන් දාලා තමයි අල තවන් දාලා පැලවුණාට පස්සේ තමයි හැදුවේ. මාස 8ක වගාවක් මේක. මේක අල හොඳට ඉරලා දැන් තියෙන්නේ. ලෙඩ රෝග වලින් තොරයි. කිසිම ලෙඩ රෝගයක් නැහැ. මේ බීජ වලට දෙන්න තමයි සකස් කරලා තියෙන්නේ. මම කලින් වගාවක් කරපු කෙනෙක් නෙවෙයි. මේ පළවෙනි වතාවට වගාව කරන්නේ. ඉඟුරු වගාව. මේ රොබින් ඇත්තටම මේ පොහොර බෙහෙත් පිළිවෙලට ගහන්න ඕනේ විදිය ලිස්ට් එකක් අඩුව කාලසටහනක් අනුව කරලා දුන්නා මට. ඒ පිළිවෙලට මම මේ කරගෙන ගියා. මේ ආයතනය ඇත්තටම මේ ගොඩාක් ලොකු උදව්වක් කරේ මට. මේ සාර්ථකයි කියලා කියන්න පුළුවන්. ඇත්තටම මගේ ඉඟුරු බීජ වුණත් පඳුරු ගාන වුණත් වැඩි සෑහෙන්න. අල වුණත් අල ඉරන බෙහෙත් එක පවා මම ඉතින් ගැහුවා මේකට. මේ සෑහෙන්න දුරට සාර්ථකයි ඉතින්.